ආයුබෝවන් සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. GK challenge අපිත් එක්ක අදත් එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලා හැමෝම බලාගෙන හිටපු ටීචින් එක්සෑම් එක ගැසට් වෙලා තියෙනවා. ඒ නිසා GK challenge අපි හිතුවා ගුරු විභාගය සඳහා වැදගත් වෙන සාමාන්‍ය දැනීම ඇතුළත් වීඩියෝ එකක් අරගෙන එන්න. ඒ නිසා අපි අද ගුරු විභාගය සඳහා වැදගත් වෙන සාමාන්‍ය දැනීම ප්‍රශ්න 50ක් කතා කරනවා. එහෙමනම් අපි යමු ප්‍රශ්න වලට. ප්‍රශ්න අංක 1. බ්‍රිතාන්‍ය පාලන සමයේදී ලංකාව තුල ආරම්භ කරන ලද ප්‍රථම රජයේ පාසල ලෙස සැලකෙන්නේ කුමන පාසලද? නිවැරදි පිළිතුර තමයි කොළඹ රාජකීය විද්‍යාලය. 1835 දී ආරම්භ කරපු කොළඹ රාජකීය විද්‍යාලය ආරම්භයේදී හැඳින්වුවේ The Hill Street Academy කියන නමින්. මේක ලංකාවේ පැරණිම රජයේ ද්විතීයික පාසල විදිහට සැලකනවා. බ්‍රිතාන්‍ය රජය විසින් ඍජුවම පාලනය කළ පළමු ප්‍රධාන අධ්‍යාපන ආයතනය තමයි මේක. ප්‍රශ්න අංක 2. ලංකාවේ නූතන අධ්‍යාපන ඉතිහාසය තුළ ක්‍රමවත් විෂයමාලාවක් යටතේ මිෂනාරිවරුන් විසින් ආරම්භ කරන ලද පැරණිතම පාසල ලෙස සැලකෙන්නේ කුමක්ද? නිවැරදි පිළිතුර තමයි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය. 1814 දී මෙතෝදිස්ත මිෂනාරිවරුන් විසින් ආරම්භ කරපු ලංකාවේ පැරණිම මිෂනාරි පාසල තමයි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය. ප්‍රශ්න අංක 3. ලංකාවේ රජයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ස්ථාපිත කරන ලද්දේ කුමන වසරේද? නිවැරදි පිළිතුර තමයි 1869 වසරේදී. 1867 දී පත් කළ මෝගන් කමිටු වාර්තාවේ නිර්දේශ අනුව රජයේ පාසල් පාලනය සහ පෞද්ගලික පාසල් සඳහා ආධාර ලබා දීම විධිමත් කරන්න තමයි මේ දෙපාර්තමේන්තුව පිහිටුවේ. මීට පෙර අධ්‍යාපනය පාලනය කළ මධ්‍යම පාසල් කොමිසම වෙනුවට මේක පිහිටුවා. මේකේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයා වුණේ J.S. ලොරි මහතා. ප්‍රශ්න අංක 4. ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපන පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කළ වර්ෂය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි 1944 වර්ෂය. 1944 වර්ෂයේදී මේක ඉදිරිපත් කළත් දැඩි මතවාද මැද්දේ මේ පනත සම්මත වෙලා ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ 1945 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා. මේ හරහා පළමු ශ්‍රේණියේ ඉඳලා විශ්වවිද්‍යාලය දක්වා ගාස්තු රහිතව අධ්‍යාපනය ලැබීමේ අයිතිය ලාංකික දරුවන්ට හිමි වුණා. ඒ කාලයේදී මේ පනතට විශාල විරුද්ධත්වයක් එල්ල වුණත් CWW කන්නංගර මහතා ඉතා අමාරුවෙන් ඒක ජයග්‍රහණය කළා. ප්‍රශ්න අංක 5. ලංකාව තුල පාසල් සිසුන්ට නොමිලේ පෙළපොත් ලබා දීමේ ව්‍යාපෘතිය ආරම්භ කළ වසර කුමක්ද? නිවැරදි පිළිතුර තමයි 1980 වසර. මේ වැඩසටහන ආරම්භ කළේ එවකට ජනාධිපති JR ජයවර්ධන මහතාගේ පාලන කාලයේදී. දරුවන්ගේ පාසල් පැමිණීම ඉහළ නැංවීම සහ දෙමාපියන්ගේ ආර්ථික බර අඩු කිරීම තමයි මෙහි අරමුණ වුණේ. ප්‍රශ්න අංක 6. ලංකාවේ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දීම ආරම්භ කළ වර්ෂය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි 1993 වසර. 1993 වසරේදී එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා විසින් මේක ආරම්භ කරා. සෑම රජයේ පාසල් සිසුවෙකුටම වාර්ෂිකව නිල ඇඳුම් රෙදි ලබා දීම තමයි මෙහිදී සිදු වුණේ. ප්‍රශ්න අංක 7. ලංකාවේ මධ්‍ය මහා විද්‍යාල සංකල්පයේ නිර්මාතෘවරයා කවුද? නිවැරදි පිළිතුර තමයි CWW කන්නංගර මහතා. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුද්ධාවලියලත් මෙතුමා ග්‍රාමීය දරුවන්ට නාගරික දරුවන්ට ලැබෙන උසස් අධ්‍යාපන අවස්ථා ලබා දීමේ අරමුණින් තමයි මේ පාසල් ජාලය නිර්මාණය කළේ. ප්‍රශ්න අංක 8. ශ්‍රී ලංකාවේ ප්‍රථම මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත්තේ කොහේද? නිවැරදි පිළිතුර තමයි මතුගම. 1940 වර්ෂයේදී ආරම්භ කරපු ලංකාවේ පළමු මධ්‍ය මහා විද්‍යාලය විදිහට සැලකන්නේ
මතුගම CWW කන්නංගර මධ්‍ය මහා විද්‍යාලය. ප්‍රශ්න අංක 9. ශ්‍රී ලංකාවේ පාසල් රජයට පවරා ගැනීමේ පනත ක්‍රියාත්මක වූයේ කවදාද? නිවැරදි පිළිතුර තමයි 1960 දෙසැම්බර් 1 වන දින. මේකට අදාළව 1960 අංක 5 දරන ආධාර ලබන පාසල් සහ පුහුණු විද්‍යාල පනත සම්මත වුණා. මීට පෙර ආගමික සංවිධාන මගින් පාලනය කළ රජයේ ආධාර ලබන පාසල් රජයට පවරා ගැනීම තමයි මෙහිදී සිදු වුණේ. මේක පියවරයන් දෙකකින් තමයි සිද්ධ වුණේ. 1960 දෙසැම්බර් 1 වෙනිදා පාසල් කළමනාකාරීත්වයේ රජයට පවරා ගත්තා. 1961 දී තමයි ඒ පාසල්වල දේපළ රජයට පවරා ගත්තේ. ප්‍රශ්න අංක 10. ලංකාවේ ජාතික අධ්‍යාපන ආයතනය පිහිටා ඇත්තේ කොහේද? නිවැරදි පිළිතුර තමයි මහරගම. 1985 අංක 28 දරන පනත මගින් 1986 දී තමයි මේක ස්ථාපිත කරේ. ලංකාවේ පාසල් පද්ධතියේ විෂයමාලා සකස් කිරීම, ගුරු පුහුණු කටයුතු සහ අධ්‍යාපන පර්යේෂණ සිදු කරන්නේ මේ ආයතනය මගින්. ලංකාවේ සාමාන්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තීරණය කරන ප්‍රධානතම ආයතනය වන්නේත් මේක. ප්‍රශ්න අංක 11. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් පරිගණක සාක්ෂරතාව වැඩිම දිස්ත්‍රික්කය ලෙස සැලකෙන්නේ කුමන දිස්ත්‍රික්කයද? නිවැරදි පිළිතුර තමයි කොළඹ දිස්ත්‍රික්කය. ලංකාවේ වර්තමාන සංඛ්‍යාලේඛන වලට අනුව සමස්ත පරිගණක සාක්ෂරතාව 38.4ක් පමණ වෙනවා. මේකෙදී පරිගණක සාක්ෂරතාවයේ විදිහට සලකන්නේ වයස අවුරුදු 5ත් 69ත් අතර පසුවන පුද්ගලයෙකුට තනිවම පරිගණකයක්, ලැප්ටොප් එකක් හෝ ටැබ් එකක් භාවිත කිරීමට තියෙන හැකියාව. ලංකාවේ සියලුම දිස්ත්‍රික් අතරින් වැඩිම පරිගණක සාක්ෂරතාවක් වාර්තා වෙන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. ඒක 50%කටත් වඩා වැඩි අගයක්. ප්‍රශ්න අංක 12. ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලබා දීම අනිවාර්ය කර ඇත්තේ කුමන වයස් සීමාවන් අතරද? නිවැරදි පිළිතුර තමයි වයස අවුරුදු 5 සිට 16 දක්වා. ශ්‍රී ලංකාවේ වත්මන් නීතියට අනුව සෑම දරුවෙකුම වයස අවුරුදු 16 සම්පූර්ණ වන තෙක්, එහෙමත් නැත්නම් සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලැබීම අනිවාර්ය වෙනවා. මේ වයස් සීමාව තුළ දරුවන් පාසල් නොයවා සිටීම හෝ රැකියාවල යෙදවීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක් විදිහට සලකනවා. මීට අමතරව රජය විසින් 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන හඳුන්වලා දීලා තියෙනවා. ඒකෙන් සාමාන්‍ය පෙළ ප්‍රතිඵලයේ කුමක් වුවත් දරුවන්ට 13 වසර දක්වා පාසලේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙනවා. මේ වැඩසටහන යටතේ උසස් පෙළ ශ්‍රේණිවලදී, ඒ කියන්නේ 12-13 වසරවල දරුවන්ට තමන්ගේ රුචිකත්වයේ මත තෝරාගත හැකි ප්‍රායෝගික වෘත්තීය විෂයන් 26ක් පමණ හඳුන්වා දීලා තියෙනවා. ප්‍රශ්න අංක 13. ලංකාවේ බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ කොහේද? නිවැරදි පිළිතුර තමයි හෝමාගම. 1981 අංක 74 දරන පාර්ලිමේන්තු පනත මගින් 1982 දී තමයි මෙය පිහිටුවේ. ලංකාව තුල සහ විදේශයන්හි ධර්ම ප්‍රචාරය සඳහා අවශ්‍ය ධර්ම දූතයන් පුහුණු කිරීම සහ බෞද්ධ අධ්‍යයන කටයුතු ප්‍රවර්ධනය කිරීම තමයි මේකේ ප්‍රධාන අරමුණ. මේකේ පාලන මධ්‍යස්ථානය සහ පීඨයන් හෝමාගම පිහිටලා තිබුණට අනුබද්ධ ආයතන කිහිපයක් විදේශ රටවල පවා ක්‍රියාත්මක වෙනවා. මේක ලංකාවේ පවතින අනික් සාමාන්‍ය විශ්වවිද්‍යාල වලට වඩා වෙනස් පනතකින් තමයි පාලනය වෙන්නේ. බුද්ධ ශාසන අමාත්‍යාංශයත් එක්ක සමීප සම්බන්ධතාවයක් පවත්වාගෙන යනවා. මේකේ අධ්‍යයන කටයුතු සඳහා භික්ෂූන් වහන්සේලා වගේම පිරිමි ගිහි සිසුන්ටත් අවස්ථාව ලැබෙනවා. ප්‍රශ්න අංක 14. ශ්‍රී ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලය ආරම්භ කළ වර්ෂය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි 1980 වසරේදී. ලංකාවේ විවෘත විශ්වවිද්‍යාලය 1980 මැයි මාසයේදී නාවල ප්‍රදේශයේ තමන්ගේ ප්‍රධාන මධ්‍යස්ථානය පිහිටුවමින් ආරම්භ කරා. මේක ලංකාවේ පවතින අනිත් විශ්වවිද්‍යාල වලට වඩා වෙනස් වෙන්නේ මේකේ ඉගෙනීම් කටයුතු ප්‍රධාන වශයෙන් දුරස්ථ අධ්‍යාපන ක්‍රමය යටතේ සිද්ධ වෙන හින්දා. වෘත්තීයන් වල නියැලෙන අයට වගේම විවිධ හේතුන් මත උසස් අධ්‍යාපනය අහිමි වූ අයටත් ඕනෑම වයසකදී නැවත අධ්‍යාපනය ලැබීමට
මේකෙන් ඉඩකඩ සැලසෙනවා. බොහෝ අවස්ථාවලදී වයස් සීමාවක් හෝ දැඩි ප්‍රවේශ පහසුකම් මේකට ඇතුළත් වීම සඳහා බලපාන්නේ නැති නිසා තමයි විවෘත විශ්වවිද්‍යාලයක් විදියට හඳුන්වන්නේ. අද වෙනකොට ලංකාව පුරාම ප්‍රාදේශීය මධ්‍යස්ථාන රාශියක් කරහා විශාල සිසුන් පිරිසක් මෙහි අධ්‍යාපනය ලබනවා. ප්‍රශ්න අංක 15. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ස්ථාපිත කරන ලද්දේ කුමන පනතක් යටතේද? නිවැරදි පිළිතුර තමයි 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ. මේ පනත යටතේ 1978 දෙසැම්බර් 22 වෙනිදා තමයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිල වශයෙන් Tamanගේ කටයුතු ආරම්භ කළේ. ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීම සහ ඒ විශ්වවිද්‍යාලවල පාලනය වගේම මූල්‍ය ප්‍රතිපාදන වෙන්කිරීමේ සම්පූර්ණ බලය පැවරෙන්නේ මේ ආයතනයට. මේ පනත හඳුන්වලා දෙන්න කලින් ලංකාවේ තිබුණේ එකම ලංකා විශ්වවිද්‍යාලයක් විතරයි. පනතෙන් පස්සේ තමයි කොළඹ පේරාදෙණිය ජයවර්ධනපුර වගේ විශ්වවිද්‍යාල ස්වාධීන ආයතන බවට පත් වුණේ. ප්‍රශ්න අංක 16. ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය පිහිටා ඇත්තේ කොහේද? නිවැරදි පිළිතුර තමයි රත්මලාන. මේක 1981 දී ආරක්ෂක අංශවල නිලධාරීන්ට උපාධි පිරිනැමීම සඳහා ආරම්භ කරන ලද්දක්. වර්තමානයේ වෙනකොට සිවිල් සිසුන්ටත් මුදල් ගෙවීමේ පදනම මත මෙහි උපාධි හැදෑරීමේ අවස්ථාව ලැබිලා තියෙනවා. මේ විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන භූමිය සර් ජෝන් කොතලාවල මහතා විසින් රජයට පරිත්‍යාග කරන ලද එතුමාගේ පෞද්ගලික වතු යායක්. මේකේ ප්‍රධාන මණ්ඩපය තමයි රත්මලාන ප්‍රදේශයේ තියෙන්නේ. තවත් ශාඛා මණ්ඩපයක් සූරියවැව ප්‍රදේශයේ පිහිටලා තියෙනවා. ප්‍රශ්න අංක 17. ලංකාවේ 17 වන රාජ්‍ය විශ්වවිද්‍යාලයේ ලෙස 2021 දී ප්‍රකාශයට පත් කළේ කුමක්ද? නිවැරදි පිළිතුර තමයි වවුනියාව විශ්වවිද්‍යාලය. 2021 ජූනි 8 වෙනිදා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් 2021 අගෝස්තු 1 වෙනිදා ඉඳලා ක්‍රියාත්මක වන පරිදි තමයි මේක විශ්වවිද්‍යාලයක් විදිහට ප්‍රකාශයට පත් කරේ. මීට පෙර යාපන විශ්වවිද්‍යාලයට අනුබද්ධ වවුනියා මණ්ඩපය විදිහට තමයි මෙය පැවතුනේ. ප්‍රශ්න අංක 18. ශ්‍රී ලංකාවේ වැඩිම රජයේ පාසල් සංඛ්‍යාවක් පිහිටා ඇති දිස්ත්‍රික්කය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි කුරුණෑගල දිස්ත්‍රික්කය. ලංකාවේ වැඩිම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සංඛ්‍යාවක් පිහිටලා තියෙන මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හැම ප්‍රදේශයකම වගේ පාසල් ජාලයක් ව්‍යාප්ත වෙලා තියෙනවා. කෘෂිකාර්මික හා ග්‍රාමීය ජනාවාස විශාල ප්‍රමාණයක් විසිරීලා තියෙන හින්දා කුඩා පාසල් තමයි වැඩි ප්‍රමාණයක් තියෙන්නේ. ලංකාවේ වැඩිම පාසල් ප්‍රමාණයක් තියෙන කුරුණෑගල වුණාට වැඩිම සිසුන් සංඛ්‍යාවක් ඉගෙනුම ලබන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ. ප්‍රශ්න අංක 19. ශ්‍රී ලංකාවේ විභාග දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා හඳුන්වන තනතුර කුමක්ද? නිවැරදි පිළිතුර තමයි විභාග කොමසාරිස් ජෙනරාල්. ලංකාවේ පවත්වනු ලබන රජයේ සියලුම ප්‍රධාන විභාගවල රහස්‍යභාවය සහ ප්‍රමිතිය පවත්වා ගැනීම තමයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයාගේ වගකීම වෙන්නේ. ඒ වගේම විභාග ප්‍රතිඵල සහතික කිරීමේ අවසන් බලධාරියා වන්නේත් මොහු. ලංකාවේ වර්තමාන විභාග කොමසාරිස් ජෙනරාල්වරිය විදිහට කටයුතු කරන්නේ ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය. විභාග දෙපාර්තමේන්තුවේ මූලස්ථානය පත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. ප්‍රශ්න අංක 20. ගුරු සිසු අනුපාතය යනු කුමක්ද? නිවැරදි පිළිතුර තමයි එක් ගුරුවරයෙකුට සාපේක්ෂව සිටිය යුතු සිසුන් සංඛ්‍යාව. ලංකාවේ ජාතික මට්ටමින් ගුරු සිසු අනුපාතය 1:16. එහෙමත් නැත්නම් එක් ගුරුවරයෙකුට සිසුන් 16ක් විදිහට තමයි පවතින්නේ. මේක කලාපයේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරනකොට යහපත් මට්ටමක්. මේ අනුපාතය අඩු වෙන තරමට ගුරුවරයාට සෑම දරුවෙකු කෙරෙහිම වැඩි අවධානයක් යොමු කිරීමට අවස්ථාව ලැබෙන නිසා අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ යනවා. ලංකාවේ සාමාන්‍ය අගය 1:16 වුණාට කොළඹ වගේ නාගරික ජනප්‍රිය පාසල්වල මේ අනුපාතය මීට වඩා වැඩි වෙන්න පුළුවන් වගේම ග්‍රාමීය පාසල්වල මීට වඩා අඩු වෙන්නත් පුළුවන්.
ප්‍රශ්න අංක 21. පාසල් මට්ටමින් අධ්‍යාපන පරිපාලනයේ පහළම ඒකකය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි කොට්ටාස අධ්‍යාපන කාර්යාලය. ලංකාවේ අධ්‍යාපන පරිපාලන ව්‍යුහය තුල පිහිටි පහළම සහ සමීපතම පරිපාලන ඒකකය තමයි මේ. මේ කාර්යාලය මෙහෙවනු ලබන්නේ කොට්ටාස අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු විසින්. පාසල් මට්ටමේ අධ්‍යාපන කටයුතු අධීක්ෂණය කිරීම සහ ගුරුවරුන්ගේ ගැටලු සොයා බැලීම තමයි මෙහි ප්‍රධාන කාර්යයන් වෙන්නේ. කොට්ටාස අධ්‍යාපන කාර්යාලයක් සෑම විටම කලාප අධ්‍යාපන කාර්යාලයක පාලනය යටතේ ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්න අංක 22. ශ්‍රී ලංකාවේ ගුරු සේවය ස්ථාපිත කර ඇති ව්‍යුහය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව. රජයේ ගුරු සේවයට බඳවා ගැනීම, උසස් වීම සහ විනය පාලනය සිදුවන නිල නීතිමය රාමුව තමයි මේක. ගුරුවරුන්ගේ සුදුසුකම් අනුව ඔවුන් විවිධ සේවා ශ්‍රේණිවලට ව්‍යුහගත කිරීම මෙහිදී සිදු කරනවා. ගුරුවරුන්ගේ වැටුප්තල සහ වෘත්තීය වරප්‍රසාද තීරණය කරනු ලබන්නේ මේ ව්‍යවස්ථාව මගින්. මුළු දිවයිනේම රජයේ පාසල්වල සේවය කරන සියලුම ගුරුවරුන් මේ පොදු සේවා ව්‍යුහයට යටත් වෙනවා. ප්‍රශ්න අංක 23. ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය සඳහා ක්‍රියාත්මක වන ප්‍රධාන ආයතනය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි ජාතික අධ්‍යාපන ආයතනය. මහරගම පිහිටා ඇති මේ ආයතනය ගුරුවරුන් සඳහා වන ඩිප්ලෝමා, උපාධි සහ පශ්චාත් උපාධි පාඨමාලා මෙහෙවනු ලබනවා. පාසල් විෂයමාලා සකස් කිරීම සහ ඒවා ඉගැන්වීමට අවශ්‍ය ගුරු මාර්ගෝපදේශ නිර්මාණය කරන්නේ මේ ආයතනය. සේවාස්ත ගුරු පුහුණු වැඩසටහන් හරහා ගුරුවරුන් නව අධ්‍යාපන ක්‍රමවේද පිළිබඳව දැනුවත් කිරීම මෙහි ප්‍රධාන වගකීම. මේ ආයතනය අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ පවතින නමුත් ස්වාධීන අධීක්ෂණ මණ්ඩලයක් මගින් පාලනය වෙනවා. ප්‍රශ්න අංක 24. යුනෙස්කෝ සංවිධානයේ මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? නිවැරදි පිළිතුර තමයි ප්‍රංශයේ පැරිස් නුවර. යුනෙස්කෝ සංවිධානය කියලා කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යටතේ පවතින අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික කටයුතු පිළිබඳ විශේෂිත ආයතනය. මේ සංවිධානය 1945 නොවැම්බර් 16 වෙනිදා තමයි පිහිටවලා තියෙන්නේ. මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ජාත්‍යන්තර සහයෝගීතාවය තුළින් ලෝක සාමය තහවුරු කිරීම. ලෝක උරුම අඩවි නම් කිරීම සහ ඒවා සංරක්ෂණය කිරීමේ ප්‍රධාන වගකීම පැවරලා තියෙන්නේ මේ සංවිධානයට. අධ්‍යාපනයේ සැමට උරුම කර දීම, සංස්කෘතික විවිධත්වය ආරක්ෂා කිරීම සහ විද්‍යාත්මක පර්යේෂණ දිරිමත් කිරීම තමයි මේකේ සුවිශේෂී කාර්යයන් වෙන්නේ. ප්‍රශ්න අංක 25. ලෝක ගුරු දිනය සමරනු ලබන්නේ කවදාද? නිවැරදි පිළිතුර තමයි ඔක්තෝබර් 5 වන දින. 1966 දී යුනෙස්කෝව සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ගුරුවරුන්ගේ තත්ත්වය පිළිබඳව ඉදිරිපත් කළ නිර්දේශ සැමරීමට තමයි මේක ආරම්භ වුණේ. මේ දවසේ ලෝකේ පුරා ගුරුවරුන්ගේ වෘත්තීය ගරුත්වය සහ අයිතිවාසිකම් පිළිබඳව අවධානය යොමු කරනවා. ප්‍රශ්න අංක 26. ශ්‍රී ලංකාවේ ජාතික ගුරු දිනය සමරනු ලබන්නේ කවදාද? නිවැරදි පිළිතුර තමයි ඔක්තෝබර් 6 වන දින. ලෝක ගුරු දිනයට පසු දින ශ්‍රී ලංකාව තම ජාතික ගුරු දිනය සමරනවා. පාසල් මට්ටමින් ගුරුවරුන්ට උපහාර දැක්වීම සහ විවිධ උත්සව පැවැත්වීම මේ දින සිදු වෙනවා. ප්‍රශ්න අංක 27. ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත වූ වර්ෂය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි 1989 වසරේදී. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය සම්මත කරගනු ලැබුවේ 1989 නොවැම්බර් 20 වෙනිදා. මේක ලෝකයේ වැඩිම රටවල් සංඛ්‍යාවක් පිළිගත් සහ අත්සන් කරන ලද මානව හිමිකම් ගිවිසුම විදිහට සලකනවා. මේ ප්‍රඥප්තිය මගින් වයස අවුරුදු 18ට අඩු සෑම පුජ්‍යලයකුම
ළමයෙකු ලෙස අර්ථ දක්වලා තියෙනවා. ළමුන්ගේ ජීවත් වීමේ අයිතිය, ආරක්ෂාව ලැබීමේ අයිතිය, සංවර්ධනය වීමේ අයිතිය සහ සහභාගීත්ව අයිතිය යන ප්‍රධාන කුළුණු 4 මේකේ අන්තර්ගත වෙනවා. ලංකාව මේ ප්‍රඥප්තියට අත්සන් තබා ඒක පිළි අරගෙන තියෙන්නේ 1991 වර්ෂයේදී. ප්‍රශ්න අංක 28. ශ්‍රී ලංකාවේ ළමා ආරක්ෂාව පිළිබඳ පැමිණිලි කිරීමට ඇති හදිසි දුරකථන අංකය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි 1929. මේ දුරකථන සේවාව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් මෙහෙයවනවා. ඒක දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වෙනවා. සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහිදී සහාය ලබා ගන්න පුළුවන්. ළමා අපයෝජන, අත්හැර දැමූ දරුවන්, ළමා ශ්‍රමිකත්වයේ සහ දරුවන් මුහුණ දෙන ඕනෑම අනතුරක් පිළිබඳව මෙහිදී තොරතුරු ලබා දෙන්න පුළුවන්. තොරතුරු ලබා දෙන පුද්ගලයාගේ රහස්‍යභාවය 100%ක්ම ආරක්ෂා කරනවා. ඒ වගේම තොරතුරු ලැබුණු වහාම ශේෂ්ත්‍ර පරීක්ෂණ සහ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. මේක හුදෙක් පැමිණිලි බාර දීම පමණක් නෙවෙයි, දරුවන්ට අවශ්‍ය මනෝවිද්‍යාත්මක උපදේශනය සහ මඟ පෙන්වීම ලබා දෙන සේවාවක් විදිහටත් ක්‍රියාත්මක වෙනවා. ප්‍රශ්න අංක 29. එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන ඉලක්ක අතර අධ්‍යාපනයට අදාළ වන්නේ කීවැනි ඉලක්කයද? නිවැරදි පිළිතුර තමයි 4 වන ඉලක්කය. සියල්ලන්ටම ඇතුළත් කරගත් සාධාරණ සහ ගුණාත්මක අධ්‍යාපනයක් සහ ජීවිත කාලය පුරා ඉගෙනුම් අවස්ථා කියන එක තමයි මේකේ අරමුණ. 2030 වසර වෙනකොට ලෝකයේ සියලුම දරුවන්ට නිදහස් ප්‍රාථමික සහ ද්විතීයික අධ්‍යාපනය තහවුරු කිරීම තමයි මෙහි ඉලක්කය. ප්‍රශ්න අංක 30. ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතියේ ඉගෙනුම ලබන සියලුම සිසුන් සඳහා නොමිලේ පිරිනමනු ලබන රක්ෂණාවරණය හඳුන්වන නම කුමක්ද? නිවැරදි පිළිතුර තමයි සුරක්ෂා ශිෂ්‍ය රක්ෂණාවරණය. 2017 ඔක්තෝබර් මාසේ 1 වෙනිදා ලෝක ළමා දිනයට සමගාමීව තමයි මේක ආරම්භ වුණේ. මේකේ තේමාව වෙන්නේ සැමදා රැකෙමු සැමට සෙත දෙමු කියන එක. රජයේ පාසල්, රජයේ ආධාර ලබන පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ විශේෂිත පාසල් වල ඉගෙනුම ලබන වයස අවුරුදු 5-19ත් අතර සියලුම සිසුන්ට මේ රක්ෂණාවරණය ලැබෙනවා. දරුවෙකු රෝගී වූ විට හෝ අනතුරකට ලක් වූ විට මූල්‍යමය බාධාවකින් තොරව අධ්‍යාපනය කරගෙන යාමට සහ දරුවන්ගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව තහවුරු කිරීමට තමයි මේක පවත්වාගෙන යන්නේ. ප්‍රශ්න අංක 31. ශ්‍රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව අධ්‍යාපනය අයත් වන්නේ කුමන ලැයිස්තුවටද? නිවැරදි පිළිතුර තමයි සමගාමී ලැයිස්තුවට. මේකෙන් අදහස් වෙන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මධ්‍යම රජයට වගේම පළාත් සභාවලටද බලතල තියෙනවා කියන එක. ප්‍රතිපත්ති සම්පාදනය මධ්‍යම රජය සිදු කරනවා. පාසල් කළමනාකරණය බොහෝ දුරට පළාත් සභා මගින් සිදු කරනවා. ප්‍රශ්න අංක 32. ලංකාවේ ප්‍රථම අධ්‍යාපන අමාත්‍යවරයා කවුද? නිවැරදි පිළිතුර තමයි CWW කන්නංගර මහතා. මෙතුමා 1931 ඉඳලා 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට කටයුතු කරා. නිදහස් අධ්‍යාපන පනත සහ මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ඇති කිරීමේ ගෞරවය හිමිවන්නේ මෙතුමාට. මෙතුමා තමයි නිදහස් අධ්‍යාපනයේ පියා වෙන්නේ. ප්‍රශ්න අංක 33. පාසල්වල ශිෂ්‍ය නායක නායිකාවන් පත් කිරීමේ ප්‍රධාන අරමුණ කුමක්ද? පිළිතුර තමයි නායකත්ව කුසලතා සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ප්‍රායෝගිකව පුහුණු කිරීම. පාසල් පරිපාලනයට සහාය වෙමින් වගකීම් දැරීමට දරුවන් හුරු කිරීම තමයි මෙහිදී සිදුවෙන්නේ. අනාගතයේදී සමාජය තුළ වගකිව යුතු පුරවැසියන් ලෙස කටයුතු කිරීමට සැලැස්වීම තමයි මේකේ පදනම වෙන්නේ. ප්‍රශ්න අංක 34. අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරන ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියේ අරමුණ කුමක්ද? නිවැරදි පිළිතුර තමයි ග්‍රාමීය පාසල්වල පහසුකම් දියුණු කර ජනප්‍රිය පාසල් කරා යන තදබදය අවම කිරීම. සෑම ප්‍රදේශයකම ඇති පාසල්වලට අවශ්‍ය ගොඩනැගිලි, විද්‍යාගාර සහ අනෙකුත් භෞතික සම්පත් ලබා දීම තමයි මෙහිදී සිදුවෙන්නේ. දරුවන්ට Tamanගේ නිවස ආසන්න පාසලකින්ම ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම තමයි මේකේ අවසන් ඉලක්කය වෙන්නේ.
ප්‍රශ්න අංක 35. ශ්‍රී ලංකාවේ ගුරු සේවය විධිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා ගුරු සේවය ස්ථාපිත කිරීමට මූලික වූ අධ්‍යාපන අමාත්‍යවරයා කවුද? නිවැරදි පිළිතුර තමයි බදියුදීන් මහමුද් මහතා. එතුමා 1960 දී ගෙන ආපු විශේෂ පනතක් මගින් ආධාර ලබන පෞද්ගලික පාසල් 2500කට අධික ප්‍රමාණයක් රජයට පවරාගෙන පොදු පාසල් පද්ධතියක් ඇති කරා. විසිරී තිබුණු ගුරුපත්වීම් ක්‍රමවේදය වෙනුවට රජයේ වෘත්තීය පිළිගැනීමක් සහිත සේවාවක් විදිහට ශ්‍රී ලංකා ගුරු සේවය විධිමත් කිරීමට එතුමා මූලික වුණා. ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කර විධිමත් පුහුණුවක් සහ උසස් වීම් ලබා දීමේ පදනම සැකසීමට එතුමා කටයුතු කරා. මෙමගින් ගුරු වෘත්තියට රජයේ ස්ථිර සේවකයෙකුගේ පිළිගැනීම සහ වෘත්තීය ගෞරවය හිමි කර දීමට හැකියාව ලැබුණා. ප්‍රශ්න අංක 36. ශ්‍රී ලංකාවේ සමස්ත පාසල් සංඛ්‍යාව, ශිෂ්‍ය හා ගුරු සංඛ්‍යාව පිළිබඳ නිල දත්ත ඇතුළත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කරන ප්‍රධාන ලේඛනය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි පාසල් සංගණන වාර්තාව. නවතම 2025 පාසල් සංගණන දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන මුළු රජයේ පාසල් සංඛ්‍යාව 10047යි. හැම අවුරුද්දකම ජූනි මාසේ පළවෙනි දිනට ලබා ගන්නා තොරතුරු පදනම් කරගෙන මේ වාර්තාව සකස් කරනවා. පාසල් පද්ධතියේ භෞතික සම්පත් සහ මානව සම්පත්වල වත්මන් තත්වය මේ වාර්තාව මගින් මනාව පැහැදිලි කරනවා. අධ්‍යාපන ප්‍රතිපත්ති තීරණය කිරීමට සහ සම්පත් බෙදා හැරීමට රජය භාවිතා කරන වඩාත්ම විශ්වාසදායක දත්ත මූලාශ්‍රය තමයි මේක. ප්‍රශ්න අංක 37. විශ්වවිද්‍යාල සිසුන් සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව මුදල පිහිටවන ලද්දේ කවුරුන් විසින්ද? නිවැරදි පිළිතුර තමයි ලලිත් ඇතුළත් මුදලි මහතා විසින්. එතුමා විසින් 1981 වර්ෂයේදී තමයි මේ ශිෂ්‍යත්ව මුදල නීත්‍යානුකූලව ස්ථාපිත කරේ. සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශුද්ධ ලාභයෙන් 50%ක් කෙලින්ම යන්නේ ජනාධිපති අරමුදලට, ඉතිරි 50% මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදලට බැර කරනවා. දක්ෂතාවය සහ අඩු ආදායම්ලාභී බව යන නිර්ණායක පදනම් කරගෙන විශ්වවිද්‍යාල සිසුන්ට මේ ශිෂ්‍යත්වය පිරිනමනවා. වර්තමානයේ මේ ශිෂ්‍යත්ව මුදල් ගෙවීමේ කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා සම්බන්ධීකරණය වෙනවා. ප්‍රශ්න අංක 38. ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව උපාධිධාරියෙකු ගුරු සේවයට ඇතුළත් වන නිවැරදි ශ්‍රේණිය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි 3.1 ශ්‍රේණිය. වර්තමානයේ ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව උපාධිධාරීන් සඳහා 3.1 ශ්‍රේණියත්, විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරීන් සඳහා 3.1 ශ්‍රේණියත් හිමි වෙනවා. මේ ශ්‍රේණිගත කිරීම මගින් ඔවුන් සේවයට ඇතුළත් වන විට ලැබෙන මූලික වැටුප් පියවරයන්හි වෙනස පැහැදිලිවම පෙන්වනවා. උපාධියට අමතරව වෙනත් උසස් සුදුසුකම් තිබුණත් ඕනම උපාධිධාරියෙකු මුලින්ම පත්වීම ලබන්නේ මේ ශ්‍රේණියට. පත්වීම ලබා වසර 3ක් ඇතුළත සේවය ස්ථිර කර ගැනීම සඳහා පළමු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සමත් වෙන්න ඕනේ. ප්‍රශ්න අංක 39. 2026 අයවැය යෝජනාවට අනුව ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සහ පවත්වාගෙන යාම වෙනුවෙන් රජය වෙන් කර ඇති මුළු ප්‍රතිපාදනය කොපමණද? නිවැරදි පිළිතුර තමයි රුපියල් බිලියන 301ක්. මේ රුපියල් බිලියන 301ක මුදල වෙන් කරලා තියෙන්නේ පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ වෘත්තීය පුහුණු යන අංශ සියල්ලේම දියුණුව වෙනුවෙන්. මේකෙන් වැඩිම කොටසක් ගුරුවරුන්ගේ වැටුප්, පාසල් නඩත්තුව සහ පෙළපොත් වැනි පුනරාවර්තන වියදම් සඳහා වැය කරනවා. නව තාක්ෂණය පාසල් පද්ධතියට හඳුන්වා දීම සහ ස්මාර්ට් පන්ති කාමර ඇති කිරීම සඳහා මෙවර අයවැයෙන් විශේෂ අවධානයක් යොමු වෙලා තියෙනවා. ග්‍රාමීය පාසල්වල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ විද්‍යාගාර පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා මෙම ප්‍රතිපාදන වලින් සැලකිය යුතු මුදලක් වෙන් කරලා තියෙනවා. ප්‍රශ්න අංක 40. වර්තමාන ලෝකයේ රැකියා වෙළඳපොළට ගැලපෙන පරිදි සිසුන් නිර්මාණශීලීව සූදානම් කරන STEM අධ්‍යාපන ක්‍රමවේදය මගින් නියෝජනය වන විෂය ශේෂ්ත්‍ර 4 කුමක්ද?
නිවැරදි පිළිතුර තමයි විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය. STEM එහෙමත් නැත්නම් මේ STEM කියලා කියන්නේ විෂයන් 4 එකිනෙකව වෙන්ව උගන්වනවා වෙනුවට ඒවා ප්‍රායෝගිකව එකට සම්බන්ධ කරලා උගන්වන නවීන ක්‍රමයක්. මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ ශිෂ්‍යයා තුළ ගැටලු විසඳීමේ හැකියාව සහ විවේචනාත්මක චින්තනය වර්ධනය කරන එක. ලෝකයේ ගොඩක් දියුණු රටවල් දැන් මේකට කලාවත් එකතු කරගෙන STEAM විදිහට වැඩි දියුණු කරලා ක්‍රියාවට නංවනවා. ලංකාවේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් පද්ධතිය තුළ මේ STEM අධ්‍යාපනය ප්‍රචලිත කිරීමට විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. ප්‍රශ්න අංක 41. ලංකා රජයේ අධ්‍යාපන ප්‍රමිතීන්ට අනුව වසරක් තුළ පාසල් පැවැත්විය යුතු සම්මත දින ගණන කීයද? නිවැරදි පිළිතුර තමයි දින 210යි. 1997 චක්‍රලේඛයකට අනුව තමයි වසරක අවම පාසල් දින ගණන 210ක් විදිහට නියම කරලා තියෙන්නේ. කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදයන් හේතුවෙන් මෑත වසරවල මේ දින ගණන 210 සීමාවට වඩා අඩු වුණා. රජයේ නිවාඩු දින සතියේ දිනවලට වැඩිපුර යෙදීම නිසා 2025 වසරේ පාසල් දින ගණන 181ක් දක්වා සීමා වුණා. මේ 2026 වසරේ ඉඳලා නැවතත් පැරණි කාලසටහනට අනුව දින 200 සිට 210 දක්වා සීමාව සම්පූර්ණ කිරීමට රාජ්‍යය සැලසුම් කරලා තියෙනවා. ප්‍රශ්න අංක 42. නොබෙල් සාමත්‍යාගය දිනාගත් ලාබාලම තැනැත්තිය කවුද? නිවැරදි පිළිතුර තමයි මලාලා යුසුෆ්සායි. ඇය පාකිස්තානයේ ස්වැට් නිම්නයේ උපත ලැබූ අතර ගැහැණු ළමයින්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි ක්‍රියාකාරිනියක්. තැලිබාන් තහංචි මැද්දේ අධ්‍යාපනය ලැබීමට ගිය හින්දා 2012 වසරේදී ඇය දරුණු වෙඩි ප්‍රහාරයකට ලක් වුණා. මරණ තර්ජන හේතුවෙන් පාකිස්තානය අතහැර එංගලන්තයේ පදිංචිට ගිය ඇය එහි සිට අධ්‍යාපනය හා ක්‍රියාකාරී කටයුතු අඛණ්ඩව කරගෙන ගියා. එහිදී සාමාන්‍ය පෙළ විභාගයෙන් ඇය විශිෂ්ට සාමාර්ථ 10ක් ලබා ගත්තා. ලෝකයේ පුරා මිලියන සංඛ්‍යාත දැරියන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් හඬ නගන ජාත්‍යන්තර සංකේතයක් බවට ඇය පත් වුණා. 2014 වර්ෂයේදී නොබෙල් සාමත්‍යාගයෙන් පිදුම් ලැබූ ලාබාලම පුච්චලයා බවට ඇය පත් වුණා. ඒ වෙනකොට ඇයට වයස අවුරුදු 17ක් පමණ වුණා. ප්‍රශ්න අංක 43. ශ්‍රී ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ කවදාද? නිවැරදි පිළිතුර තමයි 2016 ජූනි මාස 24 වන දින. මේ පනත 2016 ජූනි 24 වෙනිදා සම්මත වුණාට 2017 පෙබරවාරි 3 වෙනිදා ඉඳලා තමයි මහජනතාව සඳහා පූර්ණ ලෙස ක්‍රියාත්මක වුණේ. ලංකාවේ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතිවාසිකමක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් කරලා තියෙනවා. මේ යටතේ රජයේ ආයතන දෙපාර්තමේන්තු සහ පළාත් පාලන ආයතන සතු පොදු තොරතුරු ලබා ගැනීමට ඕනෑම පුරවැසියෙකුට නීතිමය බලය හිමි වෙනවා. රාජ්‍ය පාලනයේ දූෂණය වැළැක්වීම සහ විනිවිදභාවය තහවුරු කිරීම තමයි මේ පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ. ප්‍රශ්න අංක 44. මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය සම්මත වූයේ කවදාද? නිවැරදි පිළිතුර තමයි 1948 දෙසැම්බර් 10 වන දින. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලොව පුරා මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් මේක සම්මත කරගත්තා. ප්‍රංශයේ පැරිස් නුවරදී ප්‍රකාශයට පත් කරා මේකේ වගන්ති 31ක් මගින් සෑම මිනිසෙකුටම හිමි මූලික නිදහස සහ අයිතීන් විස්තර කරනවා. ජාතිය, ආගම, කුලය හෝ ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ලොව සෑම පුජ්‍යලයකුටම එක හා සමාන අයිතිවාසිකම් හිමිවන බව තමයි මේකේ මූලික සංකල්පය වෙන්නේ. මේ ඓතිහාසික දිනය සිහිපත් කරමින් හැම අවුරුද්දකම දෙසැම්බර් 10 වෙනිදා ලෝක මානව හිමිකම් දිනය විදිහට ජාත්‍යන්තරව සමරනවා. ප්‍රශ්න අංක 45. ලොව පැරණිම සහ අඛණ්ඩව ක්‍රියාත්මක වන විශ්වවිද්‍යාලය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි මොරොක්කෝවේ පිහිටි අල් කරොයින් විශ්වවිද්‍යාලය.
මේක මොරොක්කෝවේ ෆෙස් නගරයේ ක්‍රිස්තු වර්ෂ 859 දී ෆාතිමා අල් ෆිහ්රි නම් කාන්තාවක් විසින් ආරම්භ කරන ලද්දක්. යුනෙස්කෝ සහ ගිනස් ලෝක වාර්තා මගින් මේක ලෝකේ පැරණිම උපාධි පිරිනමන සහ අඛණ්ඩව ක්‍රියාත්මක වන අධ්‍යාපන ආයතනයේ විදිහට පිළිගෙන තියෙනවා. ආරම්භයේදී ඉස්ලාමීය අධ්‍යාපන මධ්‍යස්ථානයක් වූ මේක පස්සේ ගණිතය, වෛද්‍ය විද්‍යාව සහ තාරකා විද්‍යාව වගේ විෂයන් උගන්වන ප්‍රධාන මධ්‍යස්ථානයක් වුණා. මධ්‍යතන යුගයේදී යුරෝපීය විද්වතුන් පවා අරාබි අංක ක්‍රමය වගේ නව දැනුම ලබා ගැනීම සඳහා මේ විශ්වවිද්‍යාලය වෙත පැමිණියා. වසර 1100කටත් වඩා වැඩි ඉතිහාසයක් තියෙන මේ ආයතනය අදටත් මොරොක්කෝවේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියේ සක්‍රීය කොටසක් විදිහට පවතිනවා. ප්‍රශ්න අංක 46. අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මැනීමට ජාත්‍යන්තරව භාවිතා කරන පීසා පරීක්ෂණය පවත්වනු ලබන ආයතනය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි OECD ආයතනය. එහෙමත් නැත්නම් ආර්ථික සහයෝගීතාවය සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය. මේක ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සංවර්ධිත රටවල් එකතු වෙලා පිහිටුවගෙන තියෙන ජාත්‍යන්තර ආර්ථික සංවිධානයක්. මේකේ මූලස්ථානය තියෙන්නේ ප්‍රංශයේ පැරිස් නුවර. සමාජික රටවල ආර්ථික සහ සමාජීය යහපැවැත්ම වැඩි දියුණු කිරීම තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙන්නේ. කටපාඩම් දැනුමට වඩා සැබෑ ලෝකයේ ගැටලු විසඳීම සඳහා ශිෂ්‍යයා සතු ප්‍රායෝගික දැනුම සහ කුසලතා පරීක්ෂා කිරීමත් මේකේ අරමුණක් වෙනවා. අධ්‍යාපනය, රැකියා සහ පරිසරය වැනි විෂය ක්ෂේත්‍රවල ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය දත්ත සහ පර්යේෂණ සැපයීම මේ ආයතනය මගින් සිදු කරනවා. ලොව පුරා ප්‍රචලිත මේ පීසා පරීක්ෂණය සැලසුම් කිරීම සහ පවත්වාගෙන යාම හරහා ගෝලීය අධ්‍යාපනයේ ප්‍රමිතීන් තීරණය කිරීමට මේ සංවිධානය විශාල දායකත්වයක් ලබා දෙනවා. ප්‍රශ්න අංක 47. ශිෂ්‍ය සංඛ්‍යාව අනුව ලොව විශාලතම විශ්වවිද්‍යාලය කුමක්ද? නිවැරදි පිළිතුර තමයි ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ජාතික විවෘත විශ්වවිද්‍යාලය. මේ විශ්වවිද්‍යාලය ඉන්දියාවේ නවදිල්ලිය කේන්ද්‍ර කරගෙන 1985 වසරේදී පිහිටවනු ලැබුවා. වර්තමානයේ වෙනකොට මිලියන 4කට අධික ශිෂ්‍ය සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා ඉන්නවා. දුරස්ථ අධ්‍යාපනය ලබා දෙන ලෝකයේ ප්‍රමුඛතම ආයතනයක් වන මේක මහජන විශ්වවිද්‍යාලය කියලත් හඳුන්වනවා. ලෝකයේ පුරා රටවල් රැසක මේකේ ශාඛා තියෙනවා. ශිෂ්‍ය සංඛ්‍යාව අනුව ඉන්දිරා ගාන්ධි විශ්වවිද්‍යාලය ප්‍රථම ස්ථානයේ ගත්තත් භූමි ප්‍රමාණය අනුව ලෝකයේ විශාලතම විශ්වවිද්‍යාලය වෙන්නේ ඇමරිකාවේ පිහිටලා තියෙන අක්කර 27000කින් යුක්ත බෙරී විශ්වවිද්‍යාලය. ප්‍රශ්න අංක 48. ලදරු පාසල් හෙවත් කින්ඩර්ගාර්ටන් සංකල්පය ලොවට හඳුන්වා දුන්නේ කවුද? නිවැරදි පිළිතුර තමයි ජර්මානු ජාතික ෆෙඩ්රික් ෆොබෙල්. ෆෙඩ්රික් ෆොබෙල් විසින් 1837 වසරේදී ජර්මනියේ ප්‍රථම ලදරු පාසල ආරම්භ කළා. මේකේ තේරුම වෙන්නේ දරුවන්ගේ උද්‍යානය කියන එක. දරුවෙකුගේ මුල් ළමාවිය සංවර්ධනයේදී සෙල්ලම් කිරීම, ගායනය සහ නිර්මාණශීලී ක්‍රියාකාරකම් අත්‍යවශ්‍ය බව තමයි ඔහු ලොවට පෙන්වා දුන්නේ. ගුරුවරයා යනු උද්‍යානයක සිටින උයන් පල්ලකු මෙන් දරුවන් නැමැති පැලෑටිවලට ආදරයෙන් රැකවරණය දිය යුතු අයෙකු බව ඔහු විශ්වාස කළා. ප්‍රශ්න අංක 49. ලොව පුරා ප්‍රචලිත මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන් පුජ්‍යලයා කවුද? නිවැරදි පිළිතුර තමයි මරියා මොන්ටිසෝරි මහත්මිය. ඇය විසින් 1907 වර්ෂයේදී ඉතාලියේ රෝම නුවර ඇගේ ප්‍රථම ළමා නිවාසය ආරම්භ කරා. දරුවාට තමා කැමති ක්‍රියාකාරකම් නිදහසේ තෝරා ගැනීමට ඉඩදී ගුරුවරයා මඟ පෙන්වන්නකු ලෙස පමණක් කටයුතු කිරීම තමයි මේ ක්‍රමයේ විශේෂත්වය. ඇය 1944 වර්ෂයේදී ලංකාවට පැමිණිලා කොළඹ ශාන්ත බෙනඩික් විද්‍යාලයේ මෙරට ප්‍රථම මොන්ටිසෝරි ගුරු පුහුණු පාඨමාලාව මෙහෙයවුවා. ප්‍රශ්න අංක 50. අධ්‍යාපනය යනු ජීවත් වීමට සූදානම් වීමක් නොව එය ජීවිතයම වේ යන ප්‍රසිද්ධ ප්‍රකාශය ඉදිරිපත් කළේ කවුද? නිවැරදි පිළිතුර තමයි ජෝන් ඩුවි. ඔහු ප්‍රගතිශීලී අධ්‍යාපනයේ පියා ලෙස සැලකෙන අතර ක්‍රියාවෙන් ඉගෙනීම කියන සංකල්පය ලොවට හඳුන්වා දුන්න ප්‍රමුඛයා වෙනවා. අධ්‍යාපනය කියලා කියන්නේ හුදෙක්
පොතේ දැනුම ලබා ගැනීම නොව දරුවා ලබන අත්දැකීම් හරහා නිරන්තරයෙන් සිදුවන වර්ධනයක් බව ඔහු පෙන්වලා දුන්නා. පාසල යනු සමාජයේ කුඩා ආකෘතියක් විය යුතු බවත් දරුවාෙහිදී ප්‍රජාතන්ත්‍රවාදී ලෙස කටයුතු කිරීමට හුරු විය යුතු බවත් ඔහු විශ්වාස කළා. ගුරුවරයා යනු දරුවාට නියෝග දෙන අයෙකු නොව දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලියට මඟ පෙන්වන සහ පහසුකම් සපයන්නකු විය යුතු බවත් ඔහු අවධාරණය කළා. දරුවාගේ රුචිකත්වය සහ කුසලතා මත පදනම් වූ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදය ලෝකයේ පුරා ප්‍රචලිත වීමට ඔහුගේ දර්ශනය පදනම් වුණා. මේ ප්‍රශ්නේ තමයි අද අපි ඔයාලගෙන් අහන ප්‍රශ්නය. ඒ තමයි නූතන ලෝකයේ රාජ්‍ය ප්‍රතිපත්තියක් ලෙස නිදහස් අධ්‍යාපනය ලබා දීම ප්‍රථමයෙන් ආරම්භ කළ රට කුමක්ද කියන එක. මේකට ඔයාලා නිවැරදි පිළිතුර දන්නව නම් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් එහෙමනම් GK challenge අපේ අද වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. ඔයා ගුරු විභාගය සඳහා සූදානම් වෙන කෙනෙක් නම් අද වීඩියෝ එක ඔයාට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා අපි හිතනවා. ඉදිරියේදීත් විභාගවලට අදාළ වෙන ඒවා වගේම කාලීන සාමාන්‍ය දැනීම ඇතුළත් වීඩියෝස් අපි අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපේ GK challenge රටින් රටට විශේෂාංගයෙන් ලෝකයේ තියෙන හැම රටක් ගැනම කතා කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා හිතනවා නම් අපේ වීඩියෝස් හොඳයි කියලා අපිව subscribe කරගෙන යන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙමනම් අපි තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙත් ඉක්මනටම හම්බ වෙමු. ඔයාලා හැමෝටම thank you so much.